गले, धरती का प्यार पले। हे नीले गगन के तले, धरती का प्यार पले। ऐसे ही जग में आती हैं सुबहें, ऐसे ही शाम ढले। हे नीले गगन के तले, धरती का प्यार पले। शबनम के मोती फूलों पे बिखरे, दोनों की आस फले। नीले गगन के तले, धरती का प्यार पले। बल खाती बेले मस्ती में खेले, पेड़ों से मिल के गले। नीले गगन के तले, धरती का प्यार पले। नदिया का पानी दरिया से मिलके सागर की ओर चले। नीले गगन के तले, धरती का प्यार पले। चौदहवीं का चांद हो या आफताब हो, जो भी हो तुम खुदा की कसम लाजवाब हो। चौदहवीं का चांद हो या आफताब हो, जो भी हो तुम खुदा की कसम लाजवाब हो। चौदहवीं का चांद हो। जुल्फे हैं जैसे कांधों पे बादल झुके हुए, आंखें हैं जैसे मैं के प्याले भरे हुए। मस्ती है जिसमें प्यार की तुम वो शराब हो। चौदहवीं का चांद हो। चेहरा है जैसे झील में हंसता हुआ कंवल, या जिंदगी के साज पे छेड़ी हुई गजल। जाने बहार तुम किसी शायर का ख्वाब हो। चौदहवीं का चांद हो। होंठों पे खेलती है तबस्सुम की
बिजलियां सजदे तुम्हारी राह में करती है कहकशां दुनिया हुस्न इश्क का तुम ही शबाब हो चौदहवीं का चांद हो या आफताब हो जो भी हो तुम खुदा की कसम लाजवाब हो चौदहवीं का चांद हो හරි. අපිට බණ්ඩාරව ටවුන් එක තියෙන්නේ. මේ ග්‍රවුන්ඩ් එකට දෙලින්ම පොඩ්ඩක් උඩින් ගලවම ගොඩක් බිල්ඩින් තියෙන තැන නට්ටු 4 වගේ බිල්ඩින් එකක් තියෙනවා. ඒකේ ඒත් එක්කම බණ්ඩාරව ස්ටේෂන් එක තියෙන්නේ. ඊට පස්සේ මේ ටනල් එක තියෙන්නේ. ග්‍රවුන්ඩ් එකත් එක්ක මෙහා පැත්තේ. මේ ටනල් එක ගාව මුත්තම් මේ අර බෙල් එකට කලින් මේ තියෙනවා මේ ප්ලැට්ෆෝම් එකක්. උඩට පේනවනේ. එතන තමයි කිනිගම ස්ටේෂන් එක තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම ඇවිල්ලා මෙතන මේ කුඹුරාය මැදින් යන්න තියෙනවා. කුඹුරාය මැදින් ගිහිල්ලා මේ මෙතන යන්න ඉතින් මෙතන මේ පහලි කන්දත් එකම පහලි. ඉතින් පහලින් ගිහිල්ලා මේ කන්ද බෑවුමෙන් තමයි යන්නේ. මේ ගිහිල්ලා අතන පාලම තියෙනවා. පාලමක් තියෙනවා. කන්ද දෙක මැදින් පාලමක් තියෙන්නේ. ඒ පාලමෙන් ගිහිල්ලා ඔය අර හැපතේ යන්නේ. ඉතින් ගිහිල්ලා ලොකු බෙන්ඩ් එකක් තියෙනවා. ඒ සාමාන්‍ය විනාඩි 5ක් විතර යනවා එතන දෙන්න. මේ ආය අපිට ට්‍රේන් එක පේන්නේ. ඒ කියන්නේ ලොකු සාමාන්‍ය මේ කිලෝමීටරයක් දෙකක් විතර මේ දුරක් තියෙනවා. ඊළඟ අතන තමයි හිල්ලෝ ස්ටේෂන් එක තියෙන්නේ. අර තට්ටු හතර බිල්ඩින් එකක් තියෙන්නේ. ඔව්. එතන තමයි කිනිගම ස්ටේෂන් එක තියෙන්නේ. ඒකේ ඇයිද? ඔය කිනිගම ස්ටේෂන් එක දැන් ඔය නවත්තලා තියෙනවා. පොඩි ටයිම් එකක් අරගෙන එතන ඉන්න කට්ටිය දැස්සට පස්සේ නැවත බදුල ගන්න මේ ඕක මේ අල්ලෝඩි.
මෙතනට කියන්නේ පොරෝගලනේ. පොරෝගල. පොරෝගල. ලංකාවේ එකම තැන ස්ටේෂන් තුනක් තියෙනවා. ස්ටේෂන් තුන එතකොට බණ්ඩාරවල කිනිගම හිල්. බණ්ඩාරවල කිනිගම හිල් ඔයනේ. කිනිගම හිල්. කිනිගම කොහොමද ට්‍රේන්. අස්සනයි ආරේ. දැන් හොඳටම මේක පාර පේනවා. ඉස්සෙල්ලා විය. අයිඩියා එකක් තිබ්බේ නෑනේ. ට්‍රේන් එකේ යද්දි අපිට බලන්න. ඒක මේ කන්දේ ඇටින්ද යන්නේ? කන්දේ ඇටින්ද යන්නේ මේ? පාමුලේ. ආයෙත් අතනින් එන්නේ. ඒක ගොඩක් ඇස් දවස් වලට උතන මේ තියෙන අපත් එක්කම ඔයක් තියෙන්නේ. මේ ඔයෙන් වතුර දාලා මේ දුඹුරු ඈ තියෙන්නේ. දුඹුරු ඈ සමහර දවස් වලට පේන්නෙම නැති. කියන්නේ වැවක් වගේ දුඹුරු පාට වැවක් වගේ. දැන් තමයි ඔහොම පේන්නේ දුඹුර. ගොඩක් මේ වහින දවස් වලට වැවක් වගේ. දැන් ওই ට්‍රේන් එක ගිහලා කොහෙද නවත්තන්නේ? ඔක බදුල්ලට ගිහින් ඉන්නේ. ඊළඟට යන්නේ ඊළඟ ස්ටේෂන් එකේ හිල්ල. හිල්ල. ඔව් අපිට පේන ස්ටේෂන් එකේ හිල්ල. ඔක ඔතනින් ගිහිල්ලා අපිට ආයෙ පේන්න ටික වෙලාවක් යනවා. පස්සේ මේ පින්තූර ගා ගන්න. මේ පින්තූරවල මාතයා තමයි මේ බංගලාව පළවෙනි අයිතිකාරයා. මෙයා ඉංග්‍රීසියෙන් ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. මාතයාගේ නම තෝමස් සෙලිස්ට් විලියම්ස්. මේකට එයා මේ එඩිසන් කියලා නම තියලා තියෙනවා. එඩිසන් කෙනෙකුට එයාගේ ගමේ නම. අර කෙන්ට් වල ඉඳලා තමයි ඇවිල්ලා තියෙන්නේ. කෙන්ට් ඩිස්ට්‍රික්ට් ඔෆ් එඩිසන් ඉංග්‍රීසියේ. මෙයා 1800 ගාන ලංකාවට ඇවිල්ලා අර බොහෝලන්තලාව වතු වලින් වතු පාලකයා. ඒ වගේ වැඩ කරලා තියෙනවා. වතු වලින් අවුරුදු 18ක් වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ මේ මාතයාගේ වයිෆ් වෙවිලා තිනවා. එයාගේ නම හැවලින්. එයා හොඳ ආටිස්ට් හොඳට චිත්‍ර අඳිනවා. එයාගේ චිත්‍ර ගොඩක් තියෙනවා මෙතන. අපි ලංකාවේ තියෙන සීනරි තමයි ඔක්කොම. ඊට පස්සේ මේ මාතයාට පුතාලා දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ ඉංග්‍රීසි ආමි එකේ රොයල් ආමි එකේ ලොකු පුතා මේජර්, දෙවෙනි පුතා ලෙෆ්ටිනන්ට්. ඒගොල්ලෝ දෙවෙනි ලෝක යුද්ධයට ගිහලා පුතාලා දෙන්න මැරුණා. වෙන කවුරුත් නෑ. අර පුතාලා දෙන්නම නැති වුණා පස්සේ මෙයා ඉංග්‍රීසියට ගිහිලා තියෙනවා. ගිහිලා මාස 4ක් ඉඳලා ආපහු ලංකාවට ඇවිල්ලා අර කොළඹ තියෙනවා ජෝර්ජ් ස්ටොට්ස් කියලා කම්පැනි එකක්. ඒ කම්පැනි වලින් තමයි ඉස්සර තේ ඔක්කොම පටවන්නේ පිටරට වලින්. අර කම්පැනි වලින් සභාපති. ඒ වගේ වැඩ කරලා තියෙනවා. ඒ වැඩ කරලා ඉන්නකොට අර මේ එම රට වලින් ගිහිලා තිනවා මෙයා. අර බිස්නස් නිසා එම රට වලින් ගිහිල්ලා. ඊට පස්සේ මෙයාට අර ඉංග්‍රීසි විදිහට බංගලාවක් හදන්න ඕන කියලා අපි ලංකාව ගොඩක් තැනක හොයලා තිනවා. මේකට නම කියන්නේ අපතල තංගමනේ අබේ භූමි කියලා. මෙතන අරන් තිනවා අක්‍රදායයි. එයා මිස්සර අර මේ මේන් ගේට් කව පොඩි පාර තිනවා. ඒක ඕටන් තනවනකම් යන්න පුළුවන්. අස්ස වලින් යනකොටම තමයි මේ ඉඩම දෙකලා තියෙන්නේ. එයා ගෙස් කරලා තියෙනවා මෙතන ඉංග්‍රීසි කිලෝමීටර් වගේ. අර හිටපු ගම අර මේ ඉදම ඔක්කොම සම්පූර්ණව හොයනවා. මෙයා මේ බංගලාව හදලා තියෙන ඉංග්‍රීසි විදියටම. මේකට කියන්නේ කියුඩල් ස්ටයිල් කියලා. බිත්ති ඔක්කොම තනිකර කළුගල්. කියුඩල් ස්ටයිල් කියලා. බිත්ති ඔක්කොම තනිකර කළුගල්. උඩ වහල ඔක්කොම තේක ලී. උණුකටක් නෙවෙයි තේක ලී වලින් තමයි ගාලා තියෙන්නේ.
මෙයා නෙව් දෙකක් ගෙනලා තිනවා බඩුව. ගෙනලා ඊට පස්සේ මෙතන අර මේ රේල් පාර තියෙනවා. උඩ ඉඳලා බලනකොට පේනවා ඒක කොළඹ බදුල යන්නේ එකේ. එතන ඉඳලා තමයි උඩට බඩු ගෙනලා තියෙන්නේ. අපි ලංකාවේ එන්ජිනියර්ස්ලා තමයි ගොඩක් වැඩ කරලා තියෙන්නේ. අර නයිනාච්චි පාලමද්ද පුලුක බාස් ජේමිස් අපහාමි එයාත් තමයි අර උඩ වාලේ ඔක්කොම දාලා තියෙන්නේ. මෙයා 1926 පටන් ගන්න 31 මේ බංගලාව ඉවර කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා වැඩි කාලෙ හිටියේ නෑ. 48ට අපි ලංකාවේ නිදහස ලැබුණ පස්සේ මෙයා ආපහු ඉංග්‍රීසියට ගිහලා තියෙනවා. යනකොට මෙයාට වයස 82යි. මෙයාගේ පළවෙනි ඕන මැරුණා. මෙයාගේ සෙක්‍රටරි එක තමයි ගිහලා තියෙන්නේ. එයා ඉස්සර අපතල හොස්පිටල් එකේ වැඩ කරවලු. ඊට පස්සේ මෙතනට ඇවිල්ලා එයාගේ සෙක්‍රටරි වගේ ඉඳලා තියෙන්නේ. යනකොටම එයාත් එක්ක ගිහලා. මේ බංගලාව විකුණලා තියෙන්නේ විමලා විජයවර්ධන මෙතනියට. බණ්ඩාරනායක මහත්තයා ආණ්ඩුවෙන් සෞඛ්‍ය ඇමති. ඊට පස්සේ විමලා විජයවර්ධන මෙතන ඉඳලා තියෙන්නේ. මෙතන අර විමලා විජයවර්ධන මෙතන ඉන්නකොට තමයි සර් අර බණ්ඩාරනායක මහත්තයා මරන්න මෙතන තමයි ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ නඩුව අරමේ තිබ්බලු. ඊට පස්සේ මේක මේ ෆාදර්ස්ලාට විකුණලා තියෙන්නේ. දිනට මේක මේන්ටේන් කරන්නේ කතෝලික ෆාදර්ස්ලා. මෙතන සම්පූර්ණ කාමර තියෙනවා 35ක් විතර. ඒකින් රූම්ස් 10ක් විතර දෙනවා කට්ටියට නවතින්න. කට්ටිය ඇවිල්ලා නවතිලා ඉන්න පුළුවන්. අර ටිකට් නම්බරකට කෝල් කරලා බුක් කරන්න ඕනේ. සතියකට කලින් බුක් කරගන්න ඕනේ. එක්කෙනෙකුට 5000 රූම්ස් දීලා තුන් වෙලම කන්න බොන්න දීලා. ඒ විදිහටම පාවිච්චි කරනවා. අනිත් එක මෙතන තියෙන පළතුරු වලින් අපි GIM කෝඩ් එක ඔක්කොම නිෂ්පාදනය කරනවා. ඒකෙන් තමයි ඉස්සර තියෙන අවුට්ලට් එකේ කෙමිකල් මොනවද පාවිච්චි කරන්නේ. එතන ඒව ප්‍රොසෙසින් කරන්නේ කවුද? මෙතන වැඩ කරන්නේ කටිය තමයි කරන්නේ. ඕවර්ලොක් කරනවා ෆාදර්ස්ලා. සෙන්ට් බෙනඩික්ට් ෆාදර්ස්. මේක රෝමන් කැතලික් මේක අතුර බලන්න පුළුවන් සර් ලොකු ලයිබ්‍රරි අර මේ ඔක්කොම තියෙනවා. මේ මොනවද? මේක ඔක්කොම එයා පාවිච්චි කරපුව තමයි මේක උඩ කවර් දාලා තියන්නේ. මේක දැන් අවුරුදු 100කට වැඩි. මේක තමයි අර පරණ එක. ඔටුවම් වලින් හදපු එකක්. ඒක අතුල තියෙනවා. එන්න මම පෙන්නන්නම් ඔයාලට. මේක මෙතන තව මොනවද බලන්න තියෙන්නේ? මේක සර් මේක අර චිත්‍ර ඕනනම් බලන්න පුළුවන්. අනිත් එක මෙතන තියෙන රූම්ස් වලින් පින්තූර තමයි මේක ඔක්කොම. ඔතන තියෙන රුම් කාමරා වලින් පින්තූර. මේක අර මාතේගේ බෙඩ්රූම්. අර ඊටපු මාතේගේ මේකට කියන්නේ බ්ලූ රූම් කියලා. අර මේක අර වෝල් පේපර්ස් බ්ලූ කලර් එකකින් අලවලා තියෙන්නේ. මේක අර ඉස්සර පාවිච්චි කරපු ජෙනරේටර්. මේ ඊට පස්සේ තමයි මේක විදුලිය අරන් තියන්නේ. මෙතන ලස්සන ස්ටෑර්කේස් එකක් තියෙනවා මේ කාමර ඇතුලේ. අර මේක අර පඩි පෙළ අර තනිකර අර වෝක් ලී වලින් හදලා තියෙන්නේ. මේක තමයි අර වෝක් ලී. ඔයගොල්ලෝ මෙතන ඉන්නවා නම් ඔයගොල්ලෝ අතට බලන්න දෙනවා. මෙතන තමයි අර සරිගම කියන චිත්‍රපටය ඇවිල්ලා ෂූට් කරුවේ. හරි හරි. සරිගම මෙතන තමයි ෂූට් කරන්නේ. එන්න අතට බලමු ලොකෝ. මේකේ ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ගය කෙලි ඔබ වන්න ප්‍රියේ මේ උදාලගේ මනමාලී උදාල ප්‍රියේ අත දුන් ළඳකට හුලවාලී අපි යමු කොයිතින් අනුරාපුර පිම්බිල පාලී ගණන් හෙලන සුසුම් වල අභියෝගේ සිටුමෙ දුරු තුලින් දැනෙනවා මට පළවන වේගේ අභිරූපි සරා අභිරූපි පංච කල්යාණී අප දෙදෙනාගේ දෙදුනා සඳුගුරු සිකුරු නැගත් මංගල යෝගේ තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කෙහෙලි ඔබ වන්න ප්‍රියේ මේ උදාලගේ මනමාලී උදාල ප්‍රියේ අත දුන් ළඳකට හුලවාලී අපි යමු කොයිතින් අනුරාපුර පිම්බිල පාලී
සිටු මැදරු සඳලු කලගිනි දිව්වා ඔබේ මොහොන බලා ඔබේ මොහොන බලා බමුණු කුලේ උදවිය රැව්වා බුදු බණ ගරු කළ මා වෙත දෛවය ඔබ එව්වා උද්දාල ප්‍රී අත දුන් ළඳකට හුලවාලී අපි යමු කොයිතින් අනුරාපුර පිම්බිල පාලී තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කෙලී ඔබ වන්න ප්‍රියේ මේ උදාලගේ මනමාලී උද්දාල ප්‍රී අත දුන් ළඳකට හුලවාලී අපි යමු කොයිතින් අනුරාපුර පිම්බිල පාලී තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කෙලී ඔබ වන්න ප්‍රියේ මේ උදාලගේ මනමාලී ආනන්ද සාගරේ මගේ මැණික් ආකරේ මගේ මැණික් ආකරේ උදාරයි අපේ ප්‍රේමේ උදාරයි පියේ සංගීත සේවනේ ඔබයි මාගේ ජීවනේ ඔබයි මාගේ ජීවනේ විනෝදයි අපේ ජීවේ විනෝදයිලියේ ඔබ ගීතේ මාතාලේ ඔබයි සඳ අම්බරයේ මගේ ජීවේ ඔබ මුදය මාරලවේ ඔබයි මගේ නලඟන දිවිසිනමාවේ ඔබ ගීත